හායි හැමෝටම හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ගොඩ දවසකට පස්සේ ලස්සන බ්ලොග් එකක් අරගෙන තමයි ඔයාලා ළඟට ආවේ. මේක බැලුවට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම එතනට යන්න ආස හිතේ. මොකද කියනවා එතන ඒ තරම්ම ලස්සන සුන්දර තැනක්. ඉතින් මගේ යාළුවොත් එක්ක අපි ගියා ලංකාවේ ලස්සනම පල්ලියක් වෙන රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානය බලන්න. මම බෞද්ධයෙක්. ඒ වුණාට ගොඩක් තැන්වල මේ පල්ලිය ගැන අහලා තිබ්බ හින්දා මට යන්න ආස හිතුණා. ඒකින්ද මම යාළුවොත් එක්ක ගියා. ඇත්තටම එතන ඒ තරම්ම ලස්සන සුන්දර තැනක්. ඇත්තම කියනවා නම් හිතාගෙන හිටියටත් වඩා ලස්සන සුන්දර මනස සැහැල්ලු කරන පුණ්‍ය භූමියක් කියලා කියන්න පුළුවන් මේ පල්ලිය. මම නම් හිතන්නේ ජීවිතේට එකපාරක් හරි මෙතෙන්ට කෙනෙක් යන්න ඕනේ මේ බැසිලිකා දේවස්ථානය බලන්න. මොකද බෞද්ධයෙක් වුණත් මොකද එතන ඒ තරම්ම ලස්සන සැහැල්ලු තැනක් හින්දා. මේ පල්ලිය ගැන විස්තර කියනවා නම් රාගම බැසිලිකා දේවස්ථානය නැතහොත් ලංකාවේ ස්වාමීදුගේ දේවස්ථානය වෙම පුණ්‍ය භූමිය දේව මාතාවට කැප කළ සිද්ධාස්ථානයක්. විශාල භූමි භාගයක පිහිටා ඇති මෙම දේවස්ථානය යුරෝපා රන්දෙවලක ආකෘතියකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පල්ලිය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නුවර දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයේ. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ ඉදිකරපු මේ පල්ලිය යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි ඉදිකරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පල්ලිය කතෝලික ආගමිකයන්ට විශේෂ පූජනීය ස්ථානයක්. මේ පල්ලිය වටා තියෙන පරිසරය හරිම සාමකාමී. ඒ වගේම තමයි හිතට සැහැල්ලු වයිබ් එකක් තමයි අරගෙන එන්නේ. තේවත්ත පල්ලිය කිතුණු බැතිමතුන්ට ඓතිහාසික පුදබිමක් වෙනවා. ඒ මොකද කිව්වොත් එහෙම 1911 දී කුඩා පැල්පත් දෙව් මැදිරියකින් ඉදිවූ මෙම දේවස්ථානය වර්තමානයේ ජාතික බැසිලිකාවක් බවට පත් වෙලා තියෙන හින්දා අපි අද ඉන්න මේ බැසිලිකා දෙව් මැදුර තවත් ප්‍රකට වෙන්න ලුරුදු දෙව් මැදුර විශාල බලපෑමක් කරනවා. මොකද කිව්වොත් ලුරුදු දෙව් මැදුර මෙම ස්ථානයට ගෙන එන්නේ මහත් ආධ්‍යාත්මික සොයා. මේ දෙව් මැදුර ඉදි කරලා වසර 4ක් පමණ වෙනවා. ඉතින් ඔයාලට ආපුවම මෙතන දැනේ අමුතු මානසික නිදහසක්, ශාන්ත බවක්, ගස් කොළන් එක්ක වට වෙලා තියෙද්දි හරි අමුතු මානසික නිදහසක් ඔයාලට දැනේ. ඒ නිසාම මෙතෙන්ට ආගම් ભેදයකින් තොරව හැමෝම මෙතන ලස්සන බලන්න. මේ වීඩියෝ එකෙන් පේනට වඩා ඇත්තටම එතනට ගියාම මාරම ලස්සනයි. ඒක හින්දා මම හැමෝටම කියන මේ වීඩියෝ එක බලන හැමෝම අනිවාර්යෙන්ම එක පාරක් හරි එතෙන්ට ගිහිල්ලා බලන්න. ඔයාලට ආපහු පාරක් එතෙන්ට යන්න හිතෙනවා. ඒ තරම් මෙතන ලස්සනයි ගොඩක්. ගස් කොළන් එක්ක එතන තියෙන අමුතු ශාන්ත බවක්, අමුතු ආධ්‍යාත්මික ගතියක් තමයි එතෙන්ට ලැබිලා තියෙන ගස් කොළන් එක්ක. මං ඉතින් කොහොමත් ආයෙත් යන්න හිතාගෙන ඉන්නවා මගේ යාළුවෙක් එක්ක මේ පල්ලිය බලන්න. එතකොට මං තවත් වීඩියෝ එකක් අරගෙන එන්න විස්තරාත්මකව ඇතු. එහෙනම් ඉතින් ඔහොම තමයි එදා දවස ගත වුණේ. හරිම ලස්සන දවසක්. කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් ඒ දවස. ඒ තරම්ම ලස්සනයි එතන. එහෙනම් ඉතින් හැමෝම මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න.
තව මේ වගේ ලස්සන තොරතුරු ඒ කියන්නේ රූපලාවන්‍ය තොරතුරු බියුටි ටිප්ස් එතකොට ස්මෝල් බිස්නස් බ්ලොග් මේ වගේ ගොඩක් වීඩියෝ මං අරගෙන එන්න හිතාගෙන ඉන්න ඉදිරියට ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කැමති අය ඉන්නවනම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.